හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. හිරිපොද වැස්ස කතාවේ පේෂලගේ මූණටම තිදස් කියනවා තමන් කසාද බඳින්නේ ආත්මි කියලා. ඇත්තම කියනවා නම් ඒකට මොන වගේ දෙයක්ද මේ වෙලාවේදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම දැන් පේෂල හදන්නේ ආත්මිට මතකයේ නැති වෙලාවේදී ඒකෙන් අයිතිවාසියක් අරගෙන එයාගේ හිත දිනා ගන්න සහ රවට්ටන්න. හැබැයි තිදස් කියන්නේ නිකම් අතහැරලා දාන චරිතයක් නෙමෙයි. ඉතින් ඇත්තටම මම අනුමාන කරන විදියට ඉදිරියේදී මේ ගැටුම අපිට බලා ගන්න පුළුවන්කම ලැබේවි. තිදස් සහ පේෂල අතර මුහුණට මුහුණ ගැටුම ගැනත් අපි කතා කළ යුතුයි. පේෂලගේ බොරුව හෙළිවීම. පේෂල ආත්මිට මොනවා කිව්වත් තිදස් කෙලින්ම පේෂල ඉස්සරහට ඇවිත් ආත්මය බඳින්නේ මම කියලා අභියෝග කළොත් පේෂලට තවදුරටත් ආත්මය රවටන්න අමාරු වේවි. ආත්මික සිතුවිලි අවදිවීම. ආත්මිට මතකේ නැති වුණත් තිදස් එක කටහඬ සහ එයාගේ ආදරණීය හැසිරීම් ආත්මික යටිහිතට ලොකු බලපෑමක් ඇති කරනවා. පේෂලට වඩා තිදස් ළඟ Tamanට ආරක්ෂාවක් තියෙනවා කියලා ආත්මිට දැනෙන්න ගත්තොත් පේෂලගේ හැම සැලසුමක්ම වතුර යනවා. ඇත්තටම අපිට දැනුත් කතාවේ පෙන්වන කාරණාවක් තමයි මේ හැම දෙයක්ම වෙනස් කරනවා කියන එක. මේ කිසිම දෙයක් සෑහීමකට පත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ආත්මිට කවදාවත් පේෂල Taman ආදරය කරන කෙනා කියලා දැනලා නැහැ. ඒක තමයි ඉතින් ඇත්තම කාරණාව විදියට අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් හදාගෙන ඉන්න කියන කතාව ගැන අද අපි විශේෂයෙන්ම වට මතක් කරන්න සූදානමක් තමයි මේ එකතු කරගෙන ඉන්න කියන කතාව ගැන අද අපි වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තමයි එකතු කරගෙන හිටියේ කියන ඒ කාරණාව තමයි අද වීඩියෝ එක හරහා අපිට කතා කරගන්න පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින දෙයක් විදියට මට මේ වෙලාවේ කතා කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවම තමයි. ඇත්තම කියනවා නම් පහුගිය කාලේ පේෂල ලොකු බොරු ගොඩාක් කිව්වා. ඒ වගේම ආත්මි තමන්ගේ කියලා කිව්වා. ඊළඟට සංදේශي තමන්ගේ කියාගෙන යනවා. ඇත්තම කියනවා නම් ආත්මි ජීවතුන් අතර ඉන්නවා කියලා දැන ජීවතුන් අතර නැති තත්වයකට ඇදලා දාපු කාරණාව ගැන ගොඩාක් ප්‍රශ්නාර්ථ ලකුණු ටිකකුත් එක්ක අපිට එකතු කරගෙන හිටියා කියන කතාව ගැන විතරයි මම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කතාව ගැන අද අපි වීඩියෝ එක හරහා ඔයාව දැනුවත් කරන ලොකුම කාරණාවක් තියෙන කතා ටිකක් හැටියට අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ විශ්වාසය ගැන අපිට හොඳින්ම මතක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න ඉඩකඩකුත් තියෙන කියන කාරණාව කියනවා. ඉතින් කොහොම වුණත් පේෂලට කොහෙත්ම මේ කට්ටියගේ ජීවිතවලින් ඈත් වෙන්න අවස්ථාවක් හදලා දෙන්න බැහැ නේද කියන කතාව විතරයි අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව ගැන මම ඔයාලට මේ වෙලාවේ සඳහන් කරනවා.